අයිබෝන් කියලා පිළිගන්නවා හැමදෙනෙක්ම quick chat සිංහල YouTube channel එකට. ඉතින් ඔයගොල්ලෝ තාම channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරන් යන්න කියලා මතක් කරනවා. ඉතින් අද අපි වීඩියෝ එකෙන් කතා කරනවා Vibe app එක phone එකට install කරන විදිය ගැන. ඉතින් ගිහින් බලමු වීඩියෝ එකට. මම තරඳු රාමනායක. ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ කරන්න ඕනේ ඔයගොල්ලන්ගේ Play Store එකට ගිහිල්ලා Play Store එකකින් download කරගන්න ඕනේ Vibe app එක. මම මෙතන ගිහිල්ලා search එකේ click කරලා Vibe කියලා search කරනවා. ඉතින් මෙන්න මේ විදිහට Vibe app එක පෙන්නනවා. ඊට පස්සේ මම මෙතනින් Vibe කියන එක install කරගන්න ඕනේ. හරි ඊට පස්සේ මෙන්න මෙතන install වෙලා ඉවර වුණාට පස්සේ ඔයාලා මෙතනින් open කියලා බටන් එක පෙන්වනවා. ඉතින් open කියන බටන් එක click කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට Vibe app එක ඔයාලට open වෙනවා පේනවා. ඊට පස්සේ ඔයාලට මේ notification send කරන්නද කියලා අහනවා. ඒක allow කරන්න. ඊට පස්සේ ඔයාලට පෙන්වනවා මෙතන welcome to Vibe කියලා. ඉතින් මෙතනින් start now කියලා බටන් එකක් තියෙනවා පහළ. ඒකත් click කරන්න. ඊට පස්සේ ඔයා පාවිච්චි කරන දුරකථන අංකය ගහ ගන්න මෙතන. ඒ දුරකථන අංකය මම මගේ දුරකථන අංකය type කරලා දෙන්න. ඉතින් ඊට පස්සේ continue කියන බටන් එක click කරන්න. ඊට පස්සේ මෙතනින් ආයෙ නැවත අහනවා. ඉතින් ඒකත් continue කරන්න. මෙතනින් ආවගේ contact list එක access කරන්න දානවා. ඒකත් allow කරන්න. ඊට පස්සේ මෙතනින් අහනවා වගේ phone call log එකත් access කරන්නද කියලා ඒකත් allow කරන්න. ඉතින් මේ ටික සේරම allow කරන්න. ඊට පස්සේ මෙතනින් ඔයාගේ නම අහනවා. මම නම කියන එකට ඩිෆෝල්ට්ම සිලෙක්ට් කරලා දෙනවා quick chat සිංහල කියලා. මොකද මම මේක කලින් account එකක් හදලා තිබිච්ච නිසා. ඕගොල්ලෝ මෙතන නම කියන තැන ඕගොල්ලන්ගේ නම type කරගන්න. date of birth කියන තැනට ඕගොල්ලන්ගේ උපන්දිනය type කරගන්න. ඊට පස්සේ email කියන තැනට ඕගොල්ලෝ පාවිච්චි කරන email එක type කරගන්න. ඊට පස්සේ මෙතන එන ටික් එකක් දාන්න තියෙනවා. allow Vibe to send your updates. එතකොට අන්න එකක් ටික් එකක් දාගෙන මෙතන හරිය click කරන්න. ඉතින් ඊට පස්සේ ආනවා මෙතන Vibe එකෙන් take pictures video record ඒවා ගන්න පුළුවන්ද allow කරනවාද කියලා. ඉතින් ආයෙත් දෙන්න while use the app කියන එක මම මේ බටන් එක click කරා. මෙතන අහන්නේ මේකේ map එක පාවිච්චි කරන්න දෙනවද කියලා. ඉතින් අපි Google Map එක පාවිච්චි කරන්න දෙන නිසා මෙතනත් while using the app කියන එක click කරන්න. ඊට පස්සේ ආනවා record audio ඒකත් while using the app. ඊට පස්සේ photo and videos device ඒක allow all දෙන්න. ඊට පස්සේ මේක අලුත් feature එකක් including call ID කියන එක. ඒක මම turn on කරන්නේ නැතුව maybe later කියන බටන් එක යට බටන් එක click කරනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි Vibe app එක අපි install කරගන්න. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් අපි කතා කරනවා මේ Vibe app එකේ තියෙන විශේෂතා මොනවද? එතකොට WhatsApp එකට වඩා මේක හොඳයිද? මේකේ තියෙන අලුත් updates මොනවද කියලා අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරනවා. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් අපි හම්බෙමු. මම තරඳු රාමනායක. සුබ දවසක්.